සුබ දවසක් යාළුවනේ. ඔන්න හුඟ කාලයකට පස්සේ මම වීඩියෝ එකක් දාන්න හිතුවා. අපි බලමු නයගරා ෆෝල් එක. ඇත්තටම මම ඔයාලට පෙන්නන්නේ ඇමරිකාව පැත්තේ ඉඳලා. එහා පැත්තේ තියෙන කැනඩාව. දැන් ෆෝල් එකේ එහා පැත්තේ කැනඩාවනේ. කොහොමත් ඔය රෙඩ් බෝඩ් එකක් යනවා. ඒක සම්පූර්ණයෙන්ම මේ කැනඩාව පැත්තෙන් එන අය. එතකොට බ්ලූ කලර් එකෙන් ඇඳගෙන යන්නේ මේ ඇමරිකාව පැත්තෙන්. ඒ නයගරා ෆෝල් එකේ දෙපැත්තෙම කට්ටිය සංචාරයට යනවනේ. ඉතින් අපි බලමු. ඉතින් මම ඔයාලට විස්තරය පෙන්නන්නම්කෝ. කතාවට වටනවනේ ඇත්තටම ෆෝල් එකේ විස්තරය පෙන්නන එක. එහෙනම් අපි බලමුකෝ ඒ ගැන. සුබ දවසක්. දැන් අපි නයගරා ෆෝල් එක මැද ඉන්නේ. මම ඔයාලට පෙන්නන්නේ ඔය රතු පාටින් බෝඩ් එක යන්නේ කැනඩාව බෝඩ් එක. දැන් ඔය එහා පැත්තේ ගොඩනැගිලි පේන්නේ ඔක්කොම කණුවක් හැම පේන්නේ කැනඩාව පැත්ත. දැන් බ්ලූ කලර් එක ඇඳලා ඉන්නේ අපි ඇමරිකාව පැත්ත. ඔක තමයි ෆෝල් එකේ දෙපැත්ත. ඉතින් අනිත් පැත්ත කැනඩාව, මේ පැත්ත ඇමරිකාව. ඔක තමයි බෝඩර් එක. ඒක තමයි තත්ත්වය. බලන්නකොට ඉස්සරහ මම පෙන්නන්නේ. පාර්ලිමෙන්ට් වම් පැත්තට ගියාම වම් පැත්තේ කැනඩාව, දකුණු පැත්තේ ඇමරිකාවනේ. ඇමරිකාව පැත්තේ ඉඳන් යනවා නම් ඔතනින් තමයි බෝඩරේ ඔතන පාස් කරගෙන වාහනේ වුණත් අපිට යන්න පුළුවන්. වම් පැත්තට ගියාම කැනඩාව, දකුණු පැත්තේ ඇමරිකාව. ඔතනින් තමයි ඉතින් සම්පූර්ණම මේ රින් වෙන්නේ. ෆෝල් එකකින් දාලා තියෙන පාලමක් නේ ඕක. වම් පැත්තට ගියාම පෙන්නන්නේ කැනඩාව පැත්ත. දැන් ඔය දකුණු පැත්තේ තියෙන ඇමරිකාව පැත්ත. ඔය පැත්තෙන් ඉඳන් අපිට මේ වාහනේ වුණත් ඩ්‍රයිව් කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඉමිග්‍රේෂන් එක චෙක් කරලා එහෙම ඩොකියුමන්ට් චෙක් කරලා යවන්න. මම ඔයාලට පෙන්නන්නම්. දැන් මම ඇමරිකාව පැත්තේ ඉඳන් මේක වීඩියෝ කරන්නේ. මෙතන අර නයගරා ෆෝල් එකේ උඩ ඉඳලා අපේ තියෙන තැන ඉඳලා බැලුවම පල්ලෙහා පේන හැටි බලන්නක. දැන් ෆෝල් එක ඔය තියෙන විදිය ඊට අමතරව දැන් කට්ටිය ඇවිදිනවා ඔය පේනවා. ෆෝල් එකේ වතුර වැටෙන හැටි වම් පැත්ත ඇමරිකාව පැත්ත, දකුණු පැත්ත කැනඩාව පැත්තනේ. බලන්නකො පොඩ්ඩක් ලස්සනයි. ඕකේ. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ වීඩියෝ එක බලන්න. ඇත්තටම ලස්සනයි. මේක අමාරුවෙන් ගත්ත වීඩියෝ එකක්. ඔයාලා බලලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊට අමතරව බෙල් අයිකන් එකට තට්ටුවක් දාගෙන යන්න.